සදාකල් වැජබේවා හලෝ ඇලඩින් භූතයා ඔයාට කොච්චර නම් කියන්න ඕනද? මට පුළුවන් ඒක කරන්න විශ්වාස කරන්න. මොකද විශ්වාස කරන්නේ? එළුවක් නැති කරගත්තා. මන් නැති කරගත්තේ නෑ. ඌ පැනලා ගියා. ඔයා තමයි ඕට පැනගන්න දුන්නේ. බිත්තර ටික කුඩු කරා. අත් ටික ගහ කැපුවා. ඉතින් අපිට දරෝණෙනි. තවත් අපිට මේ දේවල් කරන්න බෑ ඇලඩින්. මගේ මුද්දටවත් හොඳ මිලක් ගන්න ඕනේ. අපිට මුදල් ඕනේනේ. මං ඒක හොඳ ගානකට විකුණන්නම්. ඒක මට කරන්න පුළුවන් කියලා මං දන්නවා. අර මුස්තාෆට වැඩිය හොඳට. මං ගිහින් එන්නම්කෝ. දඟ කරන්න නැතුව ඉන්න ඕනේ. ජමීලා ඔයා ආවද? අම්මයි ඔය ඇතර වෙච්ච ප්‍රශ්නේ මොකද්ද? එයාගේ මුද්ද විකුණන ඊඩෝ වලට මට යන්න දෙන්නේ නැහැ. මට කොහෙවත් යන්න දෙන්නේ නැහැ. මම බැග්ඩෑඩ් වලින් එහාට ගිහිල්ලාම නැහැ. ඔය ඇත්තමද? ඕ මම නම් ගොඩක් තැන් වලට ගිහින් තියෙනවා. ස්කොට්ලන්තය, ජෝදානය, පාත්, එතකොට බ්‍රයිටන්. ඔයාගේ ඔටුවංග පිටේද? නෑ, එහෙම නෙවෙයි. අපි වාහනේ කරේ ප්ලේන් එකක හරි යන්නේ. එහෙම නැතුව ඉතින් ගමනක් යන්න හරි අමාරුයිනේ. ඕම් පොඩ්ඩක් ඉන්න. මට හොඳ අදහසක් ආවා. එන්න. මොකටද අපි පළසක් හොයන්නේ? ඇයි ඔයාට කොහෙවත් යන්න ඕනේ නැද්ද? අහන්නේ නැද්ද ඔයා මාය පළසවල් ගැන? ඔයා ගැන තියෙන කතා පොතේ තියෙනවා. මොනවද ඔයා මේ කියවන්නේ? අර පැත්තට යන්න. මේක කීයක් වෙනවද කියලා කියන්න පුළුවන්ද? දිනාර් 100ක් වෙනවා. ඒත් ඔයාලට 80කට දෙන්න පුළුවන්. ඔයා අපිට විහිළු කරනවද? දිනාර 80ක් මේ පළසට? ඔයාට මේ කාසි ගන්න පුළුවන්ද? මේක රිදී එකක්. හැබැයි මං දන්න විදිහට. මේකේ මැක්කොත් ඉන්න. උඩ පනිනව පේන්නේ නැද්ද? මැක්කෝ? ඔයාලා මොනවද මැක්කෝ ගැන දන්නේ? 50ක් දෙන්න. 50? පේන විදිහට නම් ඔයාගේ අතේ තඹයක්වත් නැතුව ඇවිල්ලා වගේ පේන්නේ. ඔයාට ඒවෙන් වැඩක් නෑනේ. මගේ ගානට දෙනවද කියන්නේ? එහෙනම් කාලේ නාස්ති නොකර මේක ගන්නකෝ. පළසක් නේද ඕනේ. එන්න මට උදව් කරන්න පුළුවන්. ඇල්ලුවට කමක් නැහැ සවුත්තු කරන්න එපා. ඇල්ලුවාම මේව සවුත් වෙනවද? ඇත්තටම ගොඩක් ලස්සනයිනේ. ඔව් කැමති එකක් තෝරගන්න. මේ පළසවල් ගොඩක් ගණන්ද? ඔයා මෙහෙට අමුත් එක්කින්ද මම මේක ඔයාට තෑගි දෙනවා. පුළුවන් වෙලාවක් තිබ්බොත් මටත් උදව්වක් කරන්න. මට මේක දෙන්න පුළුවන්ද? ඒක හොඳ තේරීමක්. මං ඔයාට මගේ මායාගල් කැටි දෙන්න. මේක තමයි අන්තිම අවස්ථාව. ඉක්මනට එයාගේ හිත වෙනස් වෙන කල අපි යමු. කාගේද? මෙතන මොකක් හරි අවුලක් තියෙනවා ජමීලා. මං ওই ගෑනු කෙනාව කවදාක්වත් මීට කලින් මේ දැකලා නැහැ. මට පළසක් ලැබුණ නිසාද එහෙම කියන්නේ? ඊරිසියයි නේද? නොමිලේ පියාඹමු. භූතයාගේ උදව් නැතුව නම් ඔයාලා උඩින් යන්න හම්බෙන්නේ නැහැ. භූතයාගේ උදව් නැතුව බෑ තමා. භූතයා? හලෝ. භූතයා මාව ඇහෙනවද?
කවුද අයා? මොකද්ද වෙන්න ඕන? මං ජමීලා. ඔව්. මගේ ස්වාමිදුව. ඔහම ඉන්න. මම ඉක්මනට එනවා. ජමීලා, ඇලඩින් කොහමද? ඔයාලා දෙන්නගේ ප්‍රාර්ථනාවල් වඩා සංකීර්ණව නෙවෙයි නම් මට පුළුවන් දැම්ම ඉෂ්ට කරලා දෙන්න. ඔව්. මේකයි වෙන්න ඕනේ. ඔයාට පුළුවන් මේ පළස උඩින් ගෙනියන්න. ඔව්. ඇයි බැරි? මම කරලා දෙන්නම්. පොඩ පස්සෙන් ඉන්න. පස්සට වෙන්න. මේක පොඩ පරිස්සමෙන් අල්ලගන්න. පරිස්සමෙන්. එතකොට මමයි බෙක් ඩෑඩ් වල පාලිකාව. ඇත්තම කියනවා නම් ඔයාගේ වැඩේට ඕන කරන මන්තරේ මට හරියට මතක නෑ. මම අනකර සිටිනවා. පාවෙන්න. ෆලෆවේ පාවෙන්න. ඉන්න. මන්ත්‍ර පොත බලමු. මං ඉක්මනට අරන් එන්න. ඔක මෙහාට දෙන්න. ඉක්මනට. මේ ඉන්නේ. මං ආවේ උදව්වක් එල්ල ගන්න. මොකක්ද ඕන උදව්ව? කවුද යා? තෑග්ගට තෑග්ගක් දෙන එක වටින දෙයක් නේද? මට ඕන කරලා තියෙන්නේ මේ පහන. විස්මාරු කරන්නයා. මට හිතුණා. කවුරු? එයාලා නරකය. විස්මාරු කරන හින්දා එයාලව අල්ලගන්න අමාරුයි. යමු. දැන් භූතය එයාලන් ඉන්නේ. Hey! මන්තර පොත. නියමයි. මං ඔයාට අනකර සිටිනවා. මා ඉදිරියේ පෙනී සිටින්න. කියන්න. ගොඩකින්න ඔයා කවුද? ආචාර කරන්න මට. මමයි දැන් ඉඳන් ඔයාගේ ස්වාමිදුව. ඒත් මට ස්වාමිදුවක් ඉන්නවනේ. ජමීලා, ඔයා දන්නවද යාව? මෙච්චර විතර උස කැරලි කණ්ඩයක් තියෙන. කාගාවද මේ පහන තියෙන්නේ? එයාටයි භූතයව අයිති වෙන්නේ. ඔව් ඔයාගේ කතාව ඇත්ත. මම මගේ ස්වාමිදුව ජමීලාට ගොඩාක් කැමතියි. මම ඔයාට අලුත් භූතෙක් ගෙනත් දෙන්නද? කියන දේ විතරක් කළාම ඇති. ඔයා සුල්තාන් බයාගේ මාලිගාවෙන් අයින් කරලා ඒ මාලිගාව මට අරන් දෙන්න ඕනේ. එතකොට මමයි බෙක් ඩෑඩ් වල පාලිකාව. ඇත්තම කියනවා නම් ඔයාගේ වැඩේට ඕන කරන මන්තරේ මට හරියට මතක නෑ. ඒක ඔයා ඔය ඕනකමින් නේද මතක නෑ කියන්නේ භූතයෝ? මේකයි හේතුව. ඔය මන්තරේ නිතරම කියවෙන එකක් නෙවෙයිනේ. ඒකින්ද මතක හිටින්නේ නෑ. පොඩක් ඉන්න. මේකෙන් බලන්න පුළුවන්. වශී සිතියම් චීස්. ඔයා චීස් වලට කැමතිද? Zibin Varama Fool. මට චීස් ඕනේ නෑ. මට ඕනේ මාලිගාව. හරි පොඩක් ඉන්නකෝ. මේ තියන්නේ පලසිපියමන මන්තරේ. ෆරූකා අෆේ අල්වඩා අෆේ. මට පලසක් ඕනෙත් නෑ. අනික මේ චීස් ඕනෙත් නෑ. මට ඕනේ මාලිගාව. හොඳයි. අපි එහෙනම් මෙහෙම දෙයක් කරමු. මං ආපහු භූත පාසලට ගිහලා මන්තරේ ඉගෙනගෙන එන්නම්. සමහර විට ඒකට ගත වෙයි අවුරුද්දක් නැත්නම් දෙකක් විතර. කට වහගන්නවා මෝඩයා. ඒක මට ඕනේ මේ දැම්මම. හරි හොඳමයි. මොකද්ද මන්ද මේකට කරන්නේ? ඇත්තටම ඔයාලට ඕනේ බැක් ඩෑඩ් වල පාලිකාව වෙන්න. මොනවා වුණත් මට නම් හිතෙන්නේ ඒක එපා කරපු රසාවක්. මොකද දන්නවද? මං ඔයාට තප්පර 10යි දෙන්නේ භූතයා. 10යි 9යි 8යි 7යි 6යි. හරි ගත්තා. ඇලඩින් ජමීලා අන්න පලස. යමු ඉක්මනට යමු. Paluka fale al kafale. ඒ අන පිස්සු ගෑනු කෙනෙක් වගේ. ඇත්ත තමයි. එයා චීස් වලටත් ආස නැහැ. කවුද අකමැති චීස් කන්න? ඇලඩින් මං ඔයාට ණය ගැතේ. කියන්න ඕනම පැතුමක්. මේක නම් හරි පුදුමයි. අර බලන්න.
මමත් දවසක මාලිගාවක ජීවත් වෙයි. ඒ මාලිගාව මේකට වඩා දෙගුණයක් ලොකුවටයි හදන්නේ. මං දන්නවා. මොකද්ද? නෑ මොකුත් නෑ. අර දැක්කද කන්ද? ඊව බලන්න මං කොච්චර ආසාවෙන්ද හිටියේ. අපි මේ පැත්තට යන්නද? එහෙනම් යමු. ඔබේ කැමැත්ත ඒ විදිහටම ඉෂ්ට වෙයි. ඔන්න තදින් අල්ලගන්න. ලෑස්තිද? ෆලූකා ෆලේ අල්කෆා හලේ. දැක්කද? මේ තමයි අන්තිම එක. ජමීලා ටික පරිස්සමින්. මේ මොකද්ද? ඕකට පණ තියනවද? මැජික් එකක්ද? මේක බැලුමක්. මට පික්නික් එකේදී ලැබුණේ. ඔයා ආසවේ කියලා ගෙනාවේ. හරිම සැහැල්ලුයිනේ. තව ගොඩක් බැලුම් තියෙනවා. දැක්කද? අපිට මේවා විකුණන්නත් පුළුවන් වෙයි. ඔයා කියන්නේ මේවා මේ විදිහට වෙනස් වෙනවා කියලාද? ඊක නම් මැජික් එකක්මයි. කවුරු හරි මැජික් ගැන කතා කළාද? ඔන්න එහෙනම් මං ආවා. අප්පුඩි ගන්න ඕන වෙන්නේ නැහැ. එක්ක කමන්නේ. මෙන්න පුතියෝ. ඔයාට පුළුවන් මේවා පුම්බන්න? මේක ගන්න. මං හිතන්නේ දන්නේ නැහැ මේවා පුම්බන විදිය නේද? අපෝ මන් දන්නවා. එහෙනම් බලාගෙන ඉන්නකෝ. දැක්කද? නෑනේ ඔයා හුලම් පුම්බන්න ඕනේ බැලුව ඇතුළට. ඔව් මං ඔයා දන්නවද කියලා බැලුවේ. දෙන්නකෝ. ඊට වඩා බෑ. හැබැයි ඒක හරිම විනෝද ජනකයි. ඇත්ත වශයෙන්ම. මේ ඔක්කොම බැලුම් විකිනේ කියලා හිතනවද? මං හිතන්නේ එකක් දෙකක් හරි විකුණේනේ. ඒ ඇති. මේක කීය ගානද විකුණන්න ඕනේ? දිනාර දෙකකට විකුණමු. හතරකට විකුණමු. හතරකටත් වටිනවා. හතරක්? නෑ නෑ ඒක නේ වැඩි. දෙකක් හොඳටම ඇති. අනේ ඒ මොන જાති මැජික් එකක්ද ඒ? ඒ මොනවද ඒ? කවුද දන්නේ? සමහර විට මුහුදු හතෙන් එහා තියෙන මැණික් જાතියක් වෙන්න ඇති. ඒව නූලක ගැට ගහපු පුංචි හඳවල්ද? ඒක වශියක් වගේ. එයාලා මාලිගාව පැත්තට යන්නේ. ඔව්. මං හිතන්නේ මෙතන හොඳයි. මෙතන හොඳට හුලගත් හමනවා. ඒ නිසා මෙතන තමයි හොඳම තැන. දිනාර් දෙකක් දෙන්න. නෑ හතරක් ඕනේ. කමන්නේ දෙන්න. හොඳයි. මටත් ඕනේ කහ පාට, රෝස පාට, තව රතු පාටින්. එහෙනම් ඩිනාර් 12ක් දෙන්න. මේ වගේ වාසනාව ලැබෙනවද? ඔව් වාසනාව ගෙදරටම එනවා. මට 5ක් දෙන්න. ස්තුතියි. ස්තුතියි. දැක්කද? මේ තමයි අන්තිම එක. ඕ
එයාගේ බැලුම පිපුරුවා වගේ. පිපුරුව කියන්නේ මොකද්ද? ඔයාලගේ අද්භූත බෝලවලට අපි කුමාරිකාවගේ හිත ගිහින්. ඕ මේ ඔයාගේ වාසනාවන්තම දවස. මේ බැලුම ගොඩාක් හොඳට ගැලපෙන කුමාරිකාවට. දිනාර 20ක් දෙන්න. එහෙම නැත්නම් 10ක් දෙන්න. සල්ලි ඕනේ. කුමාරිකාවට අපෙන් තෑග්ගා. දැන් හරිනේ. අපි වික්කා. ඔව්. ඒත් එයාගෙනුත් ගන්න තිබුණේ. අමාත්‍යවරු සල්ලි කිව්වන්නේ නෑ. ඔයාට භාගයයි මට භාගයයි. දැක්ක නේද ඩින් හැමෝම සතුටින් ඉන්නේ. ඔයාගේ මුදල් වලට ඔයා මොකද කරන්නේ? අනේ මන්දා රස කැවිලි වලින් හදපු මාලිකාවක් ගන්නවා. ඔව්. උද්‍යානි සල්ලි ගස් ගොඩක් තියෙයි. ඕ ඒකේ චොක්ලට් දියැලකුත් තියෙන්න ඕන. මෙන්න උත්තමාවිය. මේවට කියන්නේ බැලූන්. ස්තුතියි. ඇත්තටම කිව්වොත් මම මේක දැකපු අමුතුම දෙයක්. උත්තමාවිය. කුමාරිකාවන් මෙහෙම සතුටින් උඩපනින්නේ නැහැ. අනිත් එක ඔහොම දගලන එක හොඳ නැහැ. ඔය හරි. මට අමතක වුණා. ඔබ දාමරිකයෙක්ද නැත්තම් පාරේ ඉන්න කොළු ගැටයෙක්ද? අපෝ නෑ. එහෙනම් මේ විදියට හැසිරෙන්නේ නැතුව ටිකක් තමුන්ගේ පියා ගැන හිතන්න. එතකොට මම එක මොනවද කරන්න ඕනේ? ඕක දිහා බලාගෙන ඉන්න. ඕ එයාගේ බැලුම පිපුරුවා වගේ. පිපුරුව කියන්නේ මොකද්ද? එහෙම තමා බැලුම් ඉතින් පිපිරෙනවා. ඔයා කියන්නේ අපි මෙච්චර වෙලා මේ අයට විකුණුවේ පිපිරෙන බැලුම් කියලාද? හැමෝම ඇවිත් ආපහු සල්ලි ඉල්ලයි. ඇත්තටම එයාලා එහෙම කරයිද? අනිවාර්යෙන්ම එහෙම තමයි වෙන්නේ. අපි ප්‍රධාන ඇමතිතුමාටත් විකුණුවනේ. එයා ඒක කුමාරිකාවට දීලා ඇති. ඒක අපි යාට විකුණුවේ නෑනේ. නොමිලෙන්නේ දුන්නේ. හැංගිමු. අල්ලාඩින් උඩ දාන්නත් බැරි නම් බැලුමකින් එන වැඩේ මොකද්ද? මේක මායාවක්. ඔබ උද්‍යානයේ ටිකක් ඇවිදින්න කමක් නැහැ. හැබැයි හෙමින් මේක කිසිම විනෝදයක් නැහැ. උඩ දාන්නත් බැරි නම් බැලුමකින් එන වැඩේ මොකද්ද? මේක මායාවක්. දැන් තමයි ඔයාගේ මුණ ලස්සන. කොහේ ඇලඩින්? ඔයා යව දැක්කද? මෙතනට වෙලා අපිට දිගටම ඉන්න බෑනේ. භූතයා ඔයාට අපි වැහෙනවද? ඇයි ස්වාමීනි? ඔබලට කරදරයක් වත්ද? ඒ ළමයින්ගෙන් මම මගේ සල්ලි ආපහු ඉල්ල ගන්නවා. බය වෙන්න එපා. මං ඔයාලව මෙතනින් ගෙනියන්නම්.
මෙතෙන්ට ආවේ කවුද මේක දුන්නේ කියලා දැනගන්න. ඇත්තටම මං ඕගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලානේ මේ බැලුම් අරගෙන ආවේ. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මේවා පුපුරනවා. ඒකට නම් මට හොඳටම hina ගියා. ඒක ඇත්ත. ඔයාගේ බැලුම පුපුරද්දි මටත් hina ගියා. මං ඔයාට hina වුණා. මං ඕගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ. ඔව් ඒ මටයි ජමීලටයි ඔබතුමියට කොහොමද ඉතින්? ස්තුතියි. ඔගොල්ලෝ මගේ හිත සතුටු කළා. අපේ ප්‍රධාන ඇමතිතුමත් ගොඩක් සතුටු වුණා. එහෙම නේද? හරි. ඔගොල්ලෝ හැමෝම එන්න. අපේ උද්‍යානයේ තේපෙන් සංග්‍රහයක් තියෙනවා. ඔයාලගේ බැලුමක් පිපුරුවොත් මං තේකෝප 2ක් දෙනවා. යා මන් දිහා බලපිදී ඔයාලා දෙන්න දැක්කද? හිතෙන්නේ නැද්ද? ඒ බැලුම් හින්දා එයා මට කැමති වුණා කියලා. මගේ කොණ්ඩේ අවුලලා නෑනේ. ඔය කපුටු කූඩුව නම් මගේ මැජික් වලින් වෙනස් කරන්න බැරි වෙයි. බලමු ඉස්සෙල්ලාම උද්‍යානයට යන්නේ කවුද කියලා. ඕ එයා තමයි දිනන්නේ. අපිත් යමුද? බැලුන් වලට අධිපති කුමාරිකාවනි. හරි යමු. වංචාකාරයින්ට සිද්ධ වෙන්නේ මොනවද කියලා ඔයා දන්නවද? මම මේ එළුවගේ කෙල්ලව හිරේට දානවා. දැන් මනසේ බලය යොදවන්න. සමාධිගත වෙන්න. තියන්දා පැනගත්තා. දැන් ඔයාව තියන්න තැනක් හොයන්න ඕන.